හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අපි දෙන්නත් එක්ක අද උදේම ජීලෝන් වලින් පිටත් වුණා ලස්සන ටවුන් එකක් එක්ක තියෙන ලස්සන view point එකක් බලන්න යන්න. ගෙදර ඉඳන් පැයක වගේ දුරක් තියෙන මෙතෙන්ට. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න ගිහිල්ලා බලමු අපි මේ කොහෙද යන්නේ කියලා. අද අපි දෙන්නගේ වෙලාව හොඳයි මොකද හොඳට ඉර පායලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හිතනවා view point එකට ගියාම ලස්සනට වටපිටාව පේයි කියලා. අහස ඔයාලට පේනවනේ. නිල් පාට අහසේ සුදු පාට ලස්සන වලාකුළු තියෙනවා. කොහොම ඉන්න තව චුට්ටකින් මම ඔයාලට පෙන්නන්නම් ඩ්‍රයිවර් නෝනාව. මේ ඉන්නේ අපේ ගමන අපි එක්කයි යන ඩ්‍රයිවර් මැඩම්. ඉතින් ඔය විදිහට අපි දෙන්න ඉස්සරහට යද්දි අපිට හම්බෙනවා හත්ති දාගෙන බයිසිකල් පදින අයියලා සෙට් එක. මේ හරිය නිකන් දැක්කහම පේන්නේ පොඩ්ඩක් අර නුවරඑළිය හෝටන් තැන්න දැන් ඔයාලට පේන්නේ නිකන් අර නුවරඑළිය තියෙනවා වගේ ගෙවල් සෙට් එකක් නේ. ඒ වුණාට ඇත්තටම ඔය තියෙන්නේ පාරේ දකුණු පැත්ත. ඉතින් මේ තමයි පාරෙන් වම් පැත්ත. හිතාගන්න කොහොම ඇද්ද කියලා. එක පැත්තක් නිකන් සීතල නුවරඑළිය වගේ පේද්දි අනිත් පැත්තෙන් බීච් එක. ඒක අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් බීච් එක අර ගෙවල් වලට කොයි වගේ පේනවද ඇද්ද කියලා අපි දෙන්න හිත ඉස්සරහට යනවා මේ. ගමන අතරතුර ආපු පොඩි බඩගින්නට අපි කනවා ටීපිටි. ඔන්න ගයිස් ඔයාලට ඈතින් පේන්නේ පට්ට ලස්සනයි Airbnb දෙකක්. ඉතින් ඒ Airbnb දෙකේ ලස්සන තියෙන්නේ ඒකට පේන view එක කොයි වගේ යද්ද කියන එකත් එක්ක අපි නිකන් සර්ච් කරලා බැලුවා. අම්මා පිස්සු හැදෙනවා. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් කොහෙද යන්නේ කියලා. Great Ocean Road එක දිගේ තමයි අපි දෙන්න ඉස්සරහට ඇදෙන්නේ. ඉතින් තව Airbnb තියෙනවා මේ හරියේ ඔය තියෙන Airbnb වල ප්‍රයිස් එක දැක්කහම අපි හිතාගත්තා කවදා හරි එන්න ඕනේ. හැබැයි දැම්මම නෙමෙයි. මොකද හේතුව මේකේ ඔය දැන් පෙන්නන Airbnb එකේ සාමාන්‍යයෙන් one night එකකට $1000 විතර යනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 2ක් වගේ වෙනවා. ඉතින් guys ඔය විදිහට ඉස්සරහට ඇදිලා අවසානෙට අපි දෙන්න දැන් අපේ ගමනාන්තයට ළඟා වෙන ගමන්. ඉතින් ඔන්න යාළුවනේ අවසානයේදී අපි ආවා අපි දෙන්න හැමදාම වගේ ආසාවෙන් ඉඳපු ලස්සන ලෝන් ටවුන් එක බලන්න. ඉතින් මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා වල අපි ජීවත් වෙන වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන ලස්සනම ටවුන් එකක්. පුංචි ටවුන් එකක් මේක. ඉතින් Great Ocean Road trip එක යන ඔයාලට අනිවාර්යෙන්ම හම්බෙන තැනක්. ඉතින් අනිවාර්යෙන් නැවතිලා පොඩ්ඩක් වටපිටාව ඇවිදලා බලලා යන්න. මොකද ඒ තරම් ලස්සනයි. අපි දෙන්න දැන් ඔය පහුවෙන රෙස්ටොරන්ට් එකකින් ඉස්සරහට දැන් කණ්ඩත් හිතාගෙන ඉන්නවා. මේක අපේ ෆස්ට් ටයිම් නෙමෙයි. අපි කලින් වතාවේ ලෝන් ආපු වෙලේ අපේ ඊළඟ ට්‍රිප් එකට ස්පොන්සර් කරන්න ෂොප් දෙකක් හොයාගත්තා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි එක. එයාලා ස්පොන්සර් කරනවා නෙමෙයි ඇත්තටම වෙන්නේ. අපි එයාලත් එක්ක කතා කරලා එයාලගේ වින්ඩෝස් ටික අපි මාස 3කට වතාවක් ක්ලීන් කරලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් එයාලත් වැඩේට කැමති වුණා. ඉතින් ඔය විදිහට තමයි පුංචි වැඩක් තියෙන්නේ. ඇත්තටම අපි දෙන්නට මේ වැඩේට පැය භාගයක්වත් ගියේ නෑ. ඉතින් එයාලා එහා පැත්තේ තියෙන බුක් ෂොප් එකටත් අපේ පණිවිඩේ කියලා තිබ්බා. ඉතින් යාළුවනේ මේ පාර අපි දෙන්නට කොහොම හරි අන්තිමට ෂොප්ස් දෙකක්ම හම්බුණා ක්ලීන් කරන්න. ට්‍රිප් එකේ බජට් එකෙන් 80%ක් විතර දැනටමත් කවර්. ඉතින් ඊට පස්සේ අපි ඔයාලව එක්කන් යන්නේ ඔයාලට පොරොන්දු වෙච්ච ලස්සන view point එක පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ගමන් සහායකයා. තාම අරගෙන මාස 2ක්වත් නැහැ. ඉතින් මගේ තිබ්බ ලොකු ආසාවක් මගේ නෙමෙයි අපි දෙන්නගෙම තිබ්බ ලොකු ආසාවක් කාර් එකකින් ඊළඟට SUV එකකට යන එක. කොහොම හරි හොයාගන්න හම්බුණා Mitsubishi Outlander 2019 එකක්ම. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා බලමු ලස්සන view point එකට. ඉතින් අපි එතනින් බැස්ස වෙලේම දැක්කා ලස්සන යාළුවෝ සෙට් එකක් ඉන්නවා කියලා. මේ තමයි කොකබුරා. කොකබුරා කියන්නේ ඕස්ට්‍රේලියාවට ආවේනික වෙච්ච කුරුල්ල විශේෂයක්. ඉතින් යාලා ජොලියේ යාලගේ පාඩුවේ මොනවද කන ගමන් ඉන්නේ. යාලවත් ඔන්න වීඩියෝ එකට එකතු කරගත්තා අපි. ඔන්න ගයිස්
දැන් තමයි ඉතින් ඔයාලා මෙච්චරලා බලන් හිටපු අපේ vlog එකේ ලස්සන තැනට අපි යන්න හදන්නේ. ඉතින් ඔන්න තියෙනවා අපේ ලස්සන view point එක. හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඉතින් බලන්නකෝ ඔයාලත් අපිත් එක්ක ඇවිල්ලා. මේ view point එකේ නම Teddy's Lookout. මේක තියෙන්නේ Lawn City එකේ ඉඳන් විනාඩි 5ක වගේ දුරකින්. හරිම ලස්සනයි. ඔය පහළ පේන්නේ Great Ocean Road එක. මාරම ලස්සන view එකක්. අනිවාර්යෙන් ඔයාලා Great Ocean Road trip එකක් යනවා නම් මෙතෙන්ට ඇවිල්ලා අනිවාර්යෙන්ම මේ තැන බලලා යන්න. අපි ඔයාලට ඉස්සරහට ගත්ත drone shots ටිකුත් පෙන්නන්නම්. මාරම ලස්සනක් තියෙන්නේ මේ තැන. ඉතින් Great Ocean Road යන්න ඔයාලා ට්‍රිප් එක ලෑස්ති වෙද්දි ඔයාලට රූට්ස් දෙකක් පෙන්නයි. එකක් රට ඇතුලෙන් යන්න තියෙන්නේ, අනික් එක ටිකක් ගමන දුරයි. හැබැයි මේ වගේ බීච් එක අයිනෙන්ම යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මූද අයිනෙන්ම පාර තියෙන්නේ. මාර ලස්සන view එකක් එක්ක සම්පූර්ණ ගමනම යන්න පුළුවන්. අනිවාර්යෙන්ම Lawn Town එකට ඇඩ් ස්ටොප් එකක් දෙන්න. එතකොට ඔයාලා ගමන තවත් ලස්සන වෙයි. ඉතින් එහෙනම් බලන්න අපි ඩ්‍රෝන් ෂොට් ගොඩාක් ඇඩ් කරලා තියෙනවා. කොච්චර ලස්සන තැනක්ද මේ කියලා. ඉතින් ටෙඩීස් ලුකවුට් එක බලලා එතනින් අපි ආවේ අපි දෙන්න ඊළඟට ආසාවෙන් හිටපු වැඩක් කරන්න. ඒක තමා අපේ වාහනේ පිටිපස්සේ සම්පූර්ණ ෂීට්ස් ටික නමලා අපි Amazon එකෙන් ඕඩර් කරලා ගෙන්න ගත්ත එයා මෙට්‍රස් එක දිගේ ඇරලා බලන්න. ඉතින් එයාලගේ ඩිස්ක්‍රිප්ෂන් වල තිබ්බ වගේම ගාන්ට අපේ වාහනේට ෆිට් වුණා. ඉතින් ලොකු ආසාවක් තිබ්බ වැඩක් දෙන්නත් එක්ක try කරලා බැලුවා. ලෝන් කියන්නේ ලස්සන බීච් ටවුන් එකක්. ඉතින් අපි දෙන්න ආසම් වැඩක් තමා මෙහිට ආපුහම මේ බෙන්ච් එකකට වෙලා ඉඳගෙන මිනිස්සු මොනවද කරන්නේ, මිනිස්සුන්ගේ හැසිරීම් කොයි වගේද කියලා
බලන එක. ඉතින් දැන්නම් ඉන්නේ වැඩේට නෙමෙයි දැන් ඇවිල්ලා ඉන්නේ අපි දෙන්නට හොඳටම බඩගිනි. අපි ඉතින් Google reviews බැලුවා සහ කොහොමද දන්නවා මේ ටවුන් එකේ තියෙන රෙස්ටොරන්ට් වල කෑම ගොඩක් රහයි කියලා. අපි කලිනුත් කෑම කාලා තියෙන මම හිතන්නේ මේක තායි රෙස්ටොරන්ට් එකක්. chopstick noodle bar කියන රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ගයිස් අපි දෙන්න පුලා බලා සිටි අපේ කෑම දෙක මගේ එනවා පේනවා. දැන්නම් ඇත්තරම බඩගිනි කියන්නේ හොඳටම බඩගිනි. අපි කාලා ආපහු ඔයාලත් එක්ක කතා කරන්න. ඇත්තරම කෑම එකේ රහ කොහොමදවත් කීකී හිටියේ නෑ. අපි දෙන දැන් මේ කණ්ඩ පරංගෙන තියෙන්නේ රහයි කියන්නේ සුපිරිම නාසිකුරන්නයකුයි අනික් චිකන් එකට කියන්නම නම් ඇත්තටම මට හරියට කියාගන්න බෑ. ඔන්න යාළුවනේ අපි දෙන්න කන දිහා ඈත ඉඳන් කොකටුවෙක් බලන් ඉන්නවා. ඔන්න ඉතියාටත් කෑම ඕන වෙලා දන්නේ නැහැ. යත් වටේ කැරකි ඉන්නවා. මෙහි ගහලා දිනවා කොකටුවන්ට කෑම දාන්න එපා කියලා. මොකද එක්කෙනෙක් තමයි එන්නේ. ලංකාවේ කාක්කෝ වගේ තමයි. එක්කෙනෙක් ආපුහම එයාට කෑම මොනවා හරි දුන්නොත් ඊට පස්සේ එයාගේ යාළුවෝ ඔක්කොම එනවා එක තැනකට. ඔන්න ඊට පස්සේ අපි දෙන්නගේ all time favorite fish and chips කන්න. fish and chips කිව්වට fish and chips කඩේකට ගියොත් අපි අනිවාර්යෙන් ගන්නේ calamari rings. ඉතින් බලන්න යාළගේ ඒ calamari rings එක දෙන මොකද tart sauce එක දීලා තිබ්බේ ඇත්ත seashell එකක දාලා පට්ට රහයි. අනිවාර්යෙන් ඔයාලා ලෝන් આવුත් කාලා බලන්න එකේ. මාරම රහයි මේ chips එක වගේම calamari rings එක. ඉතින් ඔන්න අපි දෙන්න බඩ පිරෙන්න කාලා නැවතත් ගෙදර එන්න පිටත් වෙන්නයි යන්නේ. ගයිස් ඔන්න ඈතින් පේන ලයිට් හවුස් එකත් මාරම ලස්සන view point එකක්. අපි අද නම් එතනට ගියේ නෑ. මොකද අපි කලින් වතාවක ආපු වෙලේ ඔතෙන්ට ගියා. මාරම ලස්සනයි එතනක් තියෙන view එක. මට මතක විදිහට $10ක් වගේ ගන්නවා යාලා ඒ ටව එකේ උඩට යන්න. ඒ වුණාට අනිවාර්යෙන්ම ඔයගොල්ලන් Great Ocean Road එකේ trip එකක් යනවා නම් එතනටත් ගිහින් බලන්න මාරම ලස්සන view එකක්. මෙන්න මේ තියෙන අපි දෙන්න කලින් වතාවේ ගිහිල්ලා ගත්ත ෆොටෝස් ටික. ඔන්න ඉතින් අපි දෙන්න දැන් ආපහු යන්න පිටත් වෙලා ඉඳද්දි අපි දැක්කා බීච් එක පැත්තට පුංචි අතුරු පාරක් තියෙනවා. ඉතින් අපි දෙන්න අර ලෑස්ති කරන් හිටපු අපේ අලුත් එක්ස්පීරියන්ස් එක අපේ යාමෙට්‍රස් එක try කරලා බලන එකට අපි හිතුවා මෙතන හොඳ ස්පොට් එකක් වෙයි කියලා. ඉතින් අපි ඒ පාර දිගේ ගිහින් බැලුවාම අතරම බීච් එක අයිනටම මේ වාහනේ ගෙනියන්න පුළුවන්. අපි දෙන්න වාහනේත් එතන දාලා චූටි නිින්දක් දාන්න තමයි හිතුවේ. අපි මෙතන පුංචි වෙලාවක් නිදාගෙන ඊට පස්සේ ඉතින් ආයෙ ගෙදර යන්න පිටත් වුණා. නිදාගන්නවා කියලා හිතන් ආවට ඇත්තටම මුහුද දැක්කම හරිම ආස හිතුණා. ඉතින් මං ගිහින් බැලුවා කොහොමද කියලා වතුර තත්ත්වය. හැබැයි මාරම සීතලයි කියලා හිතන් ගියේ. මට හිතුව තරම් සීතලක් උනේ නැහැ. මොකද සම එක හින්දා ලොකු සීතලක් තිබ්බේ නැහැ. ඒත් හැබැයි නාන්න තරම් නම් වතුර රස්නේ නැහැ. ඒ හින්දා ඉතින් අපි දැන් හිතාගත්තා හොඳටම රස්න දවසක ඇවිල්ලා මෙතන නානවා කියලා. ඉතින් ඔයාලට අපි ඒ vlog එකකුත් ගේන්නම්. ඔන්න ඉතින් චූටි නින්දක් දාලා ආයෙ පැයක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ අපි ජීලෝන් වලට ආවා. ඔයාලත් මෙල්බන් ඉන්න කෙනෙක් නම් මෙල්බන් සිටි එකේ ඉඳන් පැය දෙකමාරක විතර ඩ්‍රයිව් එකක් තමයි මේ ලෝන් සිටි එකට තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් යාළුවනේ එහෙනම් ඔන්න අවසානයේ අපි ගෙදර ආවා. ඉතින් මේ අපේ පළවෙනි vlog එක අඩුපාඩු ගොඩක් ඇති සමහර විට. ඉතින් ඔයාලට හිතනවා නම් තව මේ දේවල් හැදෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා මේක එන්ජොයි කරා නම් අපිට අනිවාර්යෙන් ඒක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් ඔයාලා ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලෝකෙ වටේම තියෙන ලස්සන තැන් වලට එක්කන් යන්න තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් ආයෙත් vlog එකකින් හම්බෙමු. bye bye.